අපි අද බලමු චොක්ලට් ලාවා කේක් හදන්නේ කොහොමද කියලා. oven එකක් නැති කෙනෙක්ට උනත් රයිස් කුකර් එක පාවිච්චි කරලා මේ විතර ලාවා කේක් හදාගන්න පුළුවන්. ඉතින් ගොඩාක් ජනප්‍රිය මේ දවස්වල මේ ලාවා කේක් එක oven නැහැ කියලා හදුවේ නැතුව හිටියනම් ඔයාට දැන් පුළුවන් මේ ලාවා කේක් එක හදලා බලන්න. ඉතින් අපි බලමු කොහොමද හදන්නේ කියලා. කැමති චොක්ලට් වර්ගයක් ගන්න. ඩාර්ක් චොක්ලට්, මිල්ක් චොක්ලට් කැමති වර්ගයක් අරන් මේ විදිහට ඩබල් බොයිල් කරලා හොඳින් දේ කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් බටර් හෝ මාගරින් එකතු කරන්න. මේවල ප්‍රමාණ මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඔයාලා එතනින් ඒ ප්‍රමාණ හරියටම ගන්න. ඉතින් මේ විදිහට අපේ චොක්ලට් එක සහ බටර් ටික හොඳින් මිශ්‍ර කරලා නිවෙන්න හරින්න ඕන. ඊට පස්සේ අපිට පුළුවන් බිත්තරයක් එකතු කරගන්න. ඔයාලා මේ බිත්තරේ මේ මිශ්‍රණයට එකතු කරද්දී මේ මිශ්‍රණේ චොක්ලට් මිශ්‍රණේ හොඳින් නිවිලා තියෙන්න ඕන. නැත්නම් මේ බිත්තරේ බොයිල් වෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ ටික හොඳින් මිශ්‍ර කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් අපේ පාන් පිටි ඒ වගේම ලුණු ස්වල්පයක්, බේකින් පවුඩර්, කිරි පිටි ඒ අදාළ ප්‍රමාණ වලින් ඔයාලා එකතු කරගන්න. ඉතින් මේ විදිහට මේ ඔක්කොම ටික දාලා අපිට පුළුවන් හොඳින් මිශ්‍ර කරගන්න. මම අද මේ වගේ පොයිල් කප්ස් තමයි පාවිච්චි කරන්නේ. ඔයාලට මේ කප්ස් නැත්තම් ඔයාලා ළඟ තියෙන පෝස්ලේන් මග්ස් ඒ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලා තෙල් ටිකක් ගාලා ඒව ලෑස්ති කරලා ගන්න. මෙන්න මේ වගේ දියාරු මිශ්‍රණයක් තමයි අපේ ලාවා කේක් බැටර් එක විදිහට තියෙන්න ඕන. ඔයාලට පුළුවන් දැන් රයිස් කුකර් එකේ ස්ටීම් කොටස හරි ඔයාලා ළඟ තියෙන ස්ටීම් එකක් පාවිච්චි කරලා වාෂ්පින් මේ අපේ ලාවා කේක් ටික හදා ගන්න. ඔයාලා විනාඩි 5-10ක් වගේ අතරදී ටූත් පික් එකක් දාලා බලන්න වටේ හොඳට කේක් එක බේක් වෙලා මැද ලාවා ගතියට තියෙනවා නම් අපේ ලාවා කේක් එක සූදානම්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ ලාවා කේක් එක අපිට හැදුනට පස්සේ එන්නේ. ඉතින් ගොඩාක් රසවත් මේ කේක් එක ඉතා ඉක්මනින් හදාගන්නත් පුළුවන්. වීඩියෝ එක වටිනව නම් ඔයාලගේ යාළුවෝ එක්ක ෂෙයා කරන්න. ඒ වගේම channel එකට subscribe කරේ නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලා තාදරෙන් ඉල්ලනවා. ගිහිල්ලා නම් සුබ දවසක් ඔයාලා හැමෝටම.